හායි හායි ලස්සන ළමයි. ඔන්න බ්ලොග් එකක් අරගෙන ආවා. ඉතින් මම මේ උදේම යන්නේ අපේ ගෙදර. මොකද අද අපේ පපාට ක්ලිනික් දවසක්. ඒ කියන්නේ බර කිරන්න තියෙන දවසක්. ඉතින් මට උදේ හස්බන්ඩ් එක්ක යන්න බැරි වුණා. මොකද එයා අද උදේම ගියා වැඩට. ඒ නිසා මම බබාව අරගෙන ලාස්ති කරගෙන එන්න පිටත් වුණේ 9ට වගේ. ඉතින් මං ටුට්ටුක් එකක් දාගෙන ටක් ගාලා ගෙදර එන්න පිටත් වුණා. ඉතින් උදේම එන්න හිතුවේ මොකද මේ එකට 12ට විතර ගෙදරින් පිටත් වුණොත් අනිවාර්යයෙන්ම ස්කූල් ටයිම් සෙට් වෙනවා. එතකොට බ්ලොක් එක. ඒ නිසා තමයි උදේම එන්න පිටත් වුණේ. බබාට ක්ලිනික් තියෙනෙත් එකට. මේ ඒ වුණාට මං උදේම ගෙදර ආවා. ඉතින් මට ගෙදර යනවා කියලා කියන්නේ ඒ තරම් දෙයක් නෑ. කියන්නේ කසාද බැඳපු ගොඩක් ගෑනු අය කැමති නේද තමන්ගේ මහගෙදර යන්න. ඒ වගේ තමයි ඉතින් මමත්. මං ඉතින් අපේ ගෙදර යනවා කියලා කියන්නේ මට ඉතින් හරියට රජමගුල් වගේ. ඉතින් මම බබාවත් ලෑස්ති කරගෙන උදේම එන්න පිටත් වුණා. මං උදේ අම්මට කෝල් එකක් දුන්නා මම එනවා කියලා උදෙන්ම. ඉතින් මේ තමයි මම ගියපු ඉස්කෝලේ. ඉතින් ඒ අතීතෙත් එතනින් එනකොට මතක් කරගෙන ආවා. මේ ඉස්කෝලේ කාලේ තරම් සුන්දර කාලයක් ආයෙ එන්නේ නෑ ඉතින්. හැමෝම ඉතින් මේ කාලේට හරි ආසයිනේ. ඕන් අපේ සුදු මෙනිකට නිින්ද ගිහින්. ඉතින් තව චූටි දුරක් නිසා මං එහෙම්ම ආවා. ඔන්න බලන්නකෝ අපේ අම්මා බලන් ඇති මං එනකම්. ඔතන අනිවාර්යෙන්ම ඉන්න ඕනේ. මේ ඔය බලන්න ඕන් ඔතන ඉන්නවා. එයා අනිවාර්යෙන්ම මං එනකොට ඔතන ඉන්නවම තමයි. ඔය පොඩි මෑන් අපේ අයියාගේ පුතා. එයා ඉතින් නංගිනවා කියලා කිව්වට පස්සේ අත්තම්මත් එක්ක ඇවිල්ලා පල්ලෙහාට එක්කන් යන්න. ඉතින් මට බඩු ගොඩක් තියෙන නිසා තමයි අම්මා එන්නේ පල්ලෙහාට. මේ පොඩි එක්කෙනෙක් එක්ක යනකොට ඉතින් බෑග් ගොඩක් කරයි යනවා නේද? ඒ නිසා ඉතින් මට ඔක්කොමත් අරගෙන මෙන්න මේ සීගිරිය නගිනවා වගේ මේ නගින් තියෙනවනේ අපේ මේ කන්ද. ඒ කන්දේ නගින්න බැරි නිසා තමයි අම්මා පොඩ්ඩක් පල්ලෙහාට එන්නේ. ඉතින් මං ආපු ගමන් බඩු මලු ටික තියලා කන්න කියලා ලෑස්ති වුණා. ඕන් අපේ සුදු මෙනික ආපු ගමන් සෙල්ලම් බඩු ටික හලලා බිම. ඉතින් අපේ අම්මා හදලා තිබ්බා රසම රස කෑමක්. ඒ තමයි පොලොස් ඇඹුලුයි පරිප්පුයි බිත්තරයි. ඉතින් මේ පොලොස් ඇඹුල් එහෙම කන්නේ ගොඩක් දවසකින්නේ. ගෙදර ආවොත් තමයි මේ ඒ වගේ දෙයක් හැවෙන්නේ. ඉතින් අපේ ගෙදර හරි හස්බන්ඩ්ගේ ගෙදර හරි ගියොත් තමයි මේ වගේ දෙයක් හැවෙන්නේ. මොකද අපේ ගෙවල් වල ඉතින් ඕවා හැදෙන්නෙම නැති තරම්. ඔන්න අපේ පොඩි මෑන් ඉනවා. ඉතින් ඔය පොඩි මෑන්ගේ වැඩේ අත්තම්මලා ගෙදර ඉන්න එක. මේ ඔතෙන් පුටුවක් දාලා දෙන්නේ අපේ සුදුමෙනි කෙලියට යනවා. ඉතින් පොඩි මෑන්ගේ සින්දුව බලන්නකෝ. රත්තරන්දුවේ අපේ රත්තරන්දුවේ ඔබයි දිවිය අලකවත් කළේ ගියදා පටන් ඉකිල කුරුළු කුඩුවෙන් සන්තෝෂයක් නැහිතේ සන්තෝෂයක් නැහිතේ සන්තෝෂයක් නැහිතේ. ඔය ටික දන්නේ නැහැ. ඒක දන්නේ නැද්ද? නෑ. අයියෝ. අපේ පොඩි මෑන්ගේ සින්දුවත් අහලා අපි 11ට විතර තේ බිව්වා. ඉතින් අපේ ගෙදර එහෙමයි 11ට විතර තේ බොනවා මේ උදේ. ඉතින් අපේ සුදුමෙනික ඔය කකුලේ හොම් පද්දනට හරිය කැමති. ඉතින් එයාවත් ඒ සෙල්ලම කරලා අපි යන්න පිටත් වුණා ක්ලිනික් එකට. අපි ක්ලිනික් එකට ගිහිල්ලා බබාගේ බර කිරණ වැඩේත් කරලා මම අම්මත් එක්ක තමයි යන්නේ. ගොඩක් වෙලාවට හස්බන්ඩ් නිවාඩු ගන්න බෑනේ. ඉතින් බර කිරණ ඒවට මේ ගොඩක් වෙලාවට ගන්න ඉතින් මෙයාගේ ඉන්ජෙක්ෂන් ඒවට තමයි. ඉතින් මං ගෙදර ඇවිල්ලා ආපහු ගියා ටවුන් එකට. මොකද පොඩි වැඩ වගේක් තිබුණා කරගන්න ටවුන් එකේ මේ පොඩි බඩු වගේක් ගන්න. ඉතින් ඉවරේට මං ගිහින් ඇවිල්ලා ගෙදර ආපු ගමන් මම බිව්වා ස්ට්‍රෝං ටී එකක්. ඉතින් මම තේ හදලා තිබ්බා මං ගෙදර එනකොට මේ හවස වුණා ගිහින් එනකොට මං එතකොට ඇති මං හිතන්නේ 5ට විතර. ඊට පස්සේ රැට කාලා අපි නිදා ගන්න ගියා. ඉතින් ඒ දවස් ඉවරයි. ඔන්න දෙවෙනි දවස. ඉතින් දෙවෙනි දවසේ උදේ නැගිටලා තේ එකක් එහෙම බීලා කුස්සියට යනකොට අපේ අම්මා උයන්න පටන් ගත්තා.
මොනවද මේ හදන්නේ? අල කිරි හොද්දක් මං හිතන්නේ. ඉතින් ළමයි නකිනකොට අම්මලා ඉතින් රසබොජුන් හදනවනේ නේද? මේ මොනවද මේ ලිපේ? චිකන් එකක්. රස චිකන් එකක් හදලා. ඉතින් ළමයි ආපුවම අම්මලා ඉතින් හොඳට කැම බීම හදලා දෙනව නේද කන්න. ඉතින් මම අල එක හදලා ඉන්නේ නැතුව චිකන් එක ඉදුණාට පස්සේ උදේට කෑවා. සම්බෝල් හදලා තිබ්බා, චිකන් හදලා තිබ්බා. අල එක තාම ලිපේ. ඉතින් මම කෑවා. කාලේ වෙලා ටිකක් වෙලා හිටියා. ඉන්නකොට මේ අපේ නංගි ගියස් කරනවා. අපේ ටීවී එක නටනවා. අපේ ටීවී එක නටනවා වෙලාවකට. ඔය නටනවා. ඉතින් අපි නංගි ගියස් කරනවා. මේ ගියස් කරලා වැඩන්නේ අපේ ළමයි හැඩි කර. 10 මාරයි වෙලාව පොඩි කින්නක් ආවා. ඉතින් ග්‍රීන් කේක් වලට චිකන් හොදේ දාගෙන කෑවා. 4ට විතර අපි මාලිගාව යන්න හිතුවා මේ ගොඩ දවසින් මාලිගාවට ගියේ නෑ. ඒ නිසා මමයි නංගි අම්මයි අපේ සුදුමිනිකයි මාලිගාව යන්න ලෑස්ති වුණා. පුංචි ක්ලිප්පම් එකක් අරගෙන මේ ඒකේ වඩු වැඩ. පුංචි දැක්කම ගුටියක් දෙනවා යාට. මේ ඊට පස්සේ අපි 4:00 මාරට වගේ පිටත් වුණා ගෙදරින් මාලිගාවට යන්න. අපි ගෙදර ඉඳලා විනාඩි 10ක විතර දුර ඉතින් මාලිගාවට තියෙන්නේ ළඟයි. පොඩි මිස්ටර් තනියම යන්න ඕනි කියලා මේ ඊට පස්සේ අම්මා පුංචි අතේ එළිය පහින් යනවා තනියම. එයා ඉතින් බිම තිබ්බොත් ඉවරයි ඉතින් දුවනවා ඔය පේන්නද? අම්මා එයාගේ පස්සෙන්මයි. ඉතින් අපි මාලිගාවට ආවා. හරීම ආස තැනක් මම මෙතන මාලිගාව කියන්නේ හරීම මේ කියන්නේ හිතේ මොන ප්‍රශ්නයක් තිබ්බම මාලිගාවට ආවම මේ ප්‍රශ්න ඔක්කොම නැති වෙනවා. මෙතන වෙලා ඉඳගෙන ඉන්න මම හරි කැමතියි. මේ අපි ඉතින් ගාත කියලා මල් පූජා කරලා ටිකක් වෙලා හිටියා. කොච්චර වෙලා හිටියත් මට නම් එතන ඉන්න නම් එපා වෙන්නේ. හරිම කැමතියි මම එතන වෙලා ඉන්න. ඉතින් අපි මාලිගාවට ගිහිල්ලා මගට ඇවිල්ලා අපි වෙන්නේ ටිප් එකක් කෑවා. ඉතින් ඒ දවසත් ඉතින් ඒ විදිහට ඉවර වුණා. ඉතින් ආයෙමත් දවසක මම බ්ලොග් එකක් අරගෙන එනකම් බයි බයි.